සුවඳ හමන්නේ මල් පූජාව හේතු වෙනවා. ශරීරයෙන් සුවඳ හමන්නේ මල් පූජාව හේතු වෙනවා. ඒ වගේම නිවන් දක්නා ජාති දක්වාම තමන් බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඒ වගේම හැම තමන්ට ලැබෙන සම බොහොම මෘදු සමක් බවට පත් වෙනවා. ඒ වගේම රත්තරන් පාටෙන් බබලන සමක් බවට පත් වෙනවා. ඒ ලෞකික වශයෙන් ලැබෙන ආනිසංස. ඒ වගේම ප්‍රඥාවෙන් අගතැන්පත් වෙන්නේ ඒ කුසලයේ හේතු වෙනවා. ඒ වගේම යන තැන ප්‍රභූත්වය ලැබෙනවා. ප්‍රධාන ආසනය ලැබෙනවා. ජනප්‍රිය භාවය ලැබෙනවා. කීර්ති නාමය ලැබෙනවා. ඒ වගේ මෙයාගේ ගුණ සුවඳ දිගන්තේ පැතිරලා යනවා. එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් ඔය සුපිපි සුවඳ මල් පූජාව හේතු වෙනවා. එනිසා මෙලොවට පරලොවට නිවනට හේතු වන මහා මහේශාති පිනක් තමයි ශාලිකාවේ මල් පූජාව කියන්නේ. මේ වහගෙන ඉන්න පින්වත් ඇත්තෝ එක දවසක්වත් හිස්ව ගත වෙන්න දෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ සිරිපාභියස උදේට, දහවල් කාලයට, හවස් කාලයට අවම මට්ටමින් මල් දෝතක් හෝ නෙලාගෙන මේ බුදු ගුණ හොඳට සිහි කරගෙන මේ පිවිතුරු වස්තුව අනන්ත ගුණ ඇති බුදු සිරිපාභියස පූජාවේ